යේසුස් වහන්සේගේ සුළු සහෝදරයා වන යාකෝබ්තුමා යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 19 ඉඳන් 27 මෙහෙම කියනවා. සැබෑ ආගම ක්‍රියාවලින් ප්‍රකාශ වන බව. මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, නුඹලා මේක දන්නොහොය. නමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. යාකෝබ්තුමා අපිට උපදෙස් කීපයක් කියනවා. මේ ගැන දන්න බවත් ඔහු අඟවනවා. අපිට කියනවා ඇසීමට ඉක්මන් වෙන්න, ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න කියනවා. කතා කරන්නයි උදහස් වෙන්නයි ප්‍රමාද වෙන්න කියලා යාකෝබ්තුමා අපිට කියනවා. යාකෝබ් 1:20-21 මෙහෙම කියනවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. ඒ හේයින් සියලු කිලුටුකම්ද අධික දුෂ්ටකම්ද පහකොට නුඹලාගේ ප්‍රාණ ගලවන්න පුළුවන් වූ පිහිටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න. 22 ඉඳන් 25ට මෙහෙම කියනවා. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී ඒ පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනය අසන නමුත් ඒ පිළිපදින්නේ නැත්තම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මූණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවලීම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවී ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමෙහිද ආශිර්වාද ලබන්නේය. 26-27 මෙහෙම කියනවා. යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක් යැයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු නොකිලට වූ භක්තිය නම් මව්පියන් නැති දරුවන්ද වැන්දපු ස්ත්‍රියන්ද ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීමත් ලෝකයේ කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂා කර ගැනීමත්ය. ආමේන්.